හරි අයිබෝන් දුවේ පුතේ සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම. අපි අද ගණිත ගැටළු පන්තිය පටන් ගමු. දැන් අපිට පහුගිය දවස්වල පුංචි ගැටලුවක් තිබුණා පළවෙනිදාවේ හරියටම බදාදා. එතකොට ළමා දිනේ නිසා ළමයින්ට අවස්ථාවක් දෙන්න ඕන නිසා මම එදා පන්ති දාගත්තේ නැහැ. මොකද ඔයාලට ටිකක් නිදහසේ ඉන්න ඕන නිසා. හරි. ලබන සතියේ ඉඳලා දැන් අපි මේ ඔක්තෝබර් මාසෙට ඇවිදලා ඉන්නේ. ඔක්තෝබර් මාසයේ ඉඳලා අපි දවස් 3ක් පන්තිය කරගෙන යනවා. එතකොට දවස් 3 පන්ති පැවැත්වෙන දින ටික මම ඔයාලට දාන්නම්. හරිනේ? එතකොට මේ දවස් වලට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න අපි චුට්ටක් වැඩිපුර දැන් මහන්සි වෙන්න වෙනවා. මොකද තව අපිට තියෙන්නේ මාස 10ක් 11ක් වගේ කාලයක්. ඒ කාලයට අපි යනකොට අපේ ටාගට් එක ගණිත ගැටළු 5000ක්. හැබැයි 5000ට වඩා යනවා. 5000කින් නවතින්නේ නැහැ. 5000 කියන්නේ අවමය. උපරිමය 10000 දක්වා යන්න තමයි අපි try එකක් දෙමු නේද? හරි. තව ඔයාලට ඕක ගණිත ගැටළු හුරු වුණාම තාම අපි ගණිත ගැටළු වලට ප්‍රවේශයක් විතරයි ගන්න. ගණිත ගැටළු වලට එකපාරටම යන්න බෑ. සමහර ගණිත ගැටළු තියෙනවා එකපාරට තේරෙන්නේ නැහැ. ඒවට ගියාන් පස්සේ ඔයාලට ගණිත ගැටළු කියන ඒවා එපා වෙනවා. හරි. ඒ නිසා ගණිත ගැටළු වලට ලෑස්ති වෙන්න සූදානම් වෙන ප්‍රවේශයක් විතරයි තාම අපි යන්නේ. ඒ කියන්නේ අවශ්‍ය කරන පසුබිම තමයි හදාගෙන යන්නේ. හරි නේද? ඒතකොට ඒ ටික හරියට හදාගත්තාම ඊට පස්සේ ගණිත ගැටළු වලට යන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඒවා එතකොට ඔයාලට හදන්න තේරෙනවා. දැන් මේවා හදාගෙන ටිකක් හුරු වුණාට පස්සේ ඔයාලට තේරෙනවා ගණිත ගැටලුවක් කියන්නේ මොකක්ද කොහොමද එන්නේ ගණිත ගැටලු. දැන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඉස්කෝලේ විෂය නිර්දේශයේ උගන්වන දේවල් වලට පරිබාහිර ගැටලුනේ ගොඩක් තියෙන්නේ. ඒ නිසා ඒවා හදාගන්නේ කොහොමද? හැබැයි විෂය නිර්දේශය ආවරණය වෙන්න ඕනේ. මොකද දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණයෙන්ම විෂය නිර්දේශය හරහා තමයි එන්නේ නේද? දෙක පත්‍රය මම එච්චර ලොකුවට දඟලන්නේ නැහැ. හේතුව දෙක පත්‍රයේ පුතේ හැමදාම ලේසි. සාමාන්‍යයෙන් ඔයාලා ඉගෙන ගන්න විෂය නිර්දේශය තුල තමයි තියෙන්නේ. ඒතර ඔයාලා ඒක කරන්න ඕනේ පාඩම් කරන්න. ඒතර ගණිත ගැටලු කියන එක කටපාඩම් කරලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ගණිත ගැටලු කියන එකට අනිවාර්යයෙන්ම ලියලා කටු වැඩ කරලා හදන්න ඕනේ නේද? කටු වැඩ කරන්නේ කොහොමද? ඒවක් කරන්න අපි කොහොමද ලෑස්ති වෙන්නේ කියන ඒවා ඕවා තමයි අපි තාම ඉගෙනගෙන යන්නේ. හරි නේද? රයිට්. අපි බලමු ඊගාවට තියෙන්නේ මොකද්ද කියලා. හරි. ටියුට් එකේ අපි කතා කරලා තියෙන ටිකට යම් බලන්න. හරි අපි 289ට යන්නේ නේද 289 වෙනි ගානේ තියෙනවා දර්පණයක් මත පිළිමවන ඒ ආකාරයෙන්ම වෙන රූප දෙක සහ අකුරු දෙක මොනවාද කියලා. දැන් මේ වගේ එකක් හදා ගන්නකොට ඔයාලට ලේසි ක්‍රමයක් මම දෙන්නේ. හොඳම දේ තමයි පුතේ මේකෙදී අපි කරන්නේ මෙන්න මේ වගේ ඉරක් ඇඳ ගන්න. මේ රූපයේ මැද්දෙන් ඉරක් ඇඳ ගන්න. කටු වැඩ මේකේ රූපේ ඔය ටියුට් එකේම ඇඳ ගන්න. මේම හරි මැද්දෙන් ඉරක් ඇඳ ගන්න. හරි මැද්දෙන් ඇඳාම හරි මේ වගේ මේ රූප වල හරි මැද්දෙන් ඇඳාම බලන්න මේ වගේ අඩිරූල තියලා පොඩි ඉරක් ඇඳ ගන්න හරි මැද්දෙන් හරි ඇඳලා පස්සේ දැන් අපිට පේනවා මේකේ වෙනසක් තියෙනවා. දැන් මේ දෙපැත්තම සමාන රූප මොනවද තියෙන්නේ? මේ පැත්තත් සමානයි මේ පැත්තත් එකිනෙකට සමාන වෙන්නේ. මේකෙත් බලන්න මේකෙත් දෙපැත්තම සමානයි නේද? එහෙම රූප තියෙන. මේකේ දෙපැත්ත සමාන නැහැ. මෙතන සුදු මෙතන කළු. එතකොට දෙපැත්ත සමාන නැහැ. මේ රූපේ ගත්තත් දෙපැත්ත වෙනස්. මේකෙදි දෙපැත්ත සමානයි මේකේ දෙපැත්ත සමානයි. මේකේ දෙපැත්ත සමාන වෙන්නේ නැහැ නේද? එහෙනම් දෙපැත්ත සමාන වෙන රූප තමයි පුතේ කණ්ණාඩියකින්. ඒ කියන්නේ දර්පණයක් කියලා කියන්නේ කණ්ණාඩියක්. කණ්ණාඩියකින් බැලුවා වෙනස් නොවි පේන උත්තරේ වෙන්නේ මොකද්ද? මෙන්න මේ වගේ දෙපැත්තම සමාන වෙන රූප. එහෙම රූපයක් තියෙන අංක 1 නේද? හරි. පළවෙනි රූපය දෙපැත්තම සමානයි. ඊට පස්සේ අපි යනවා 290 වෙනි ප්‍රශ්නේ. මේකෙත් අපි ගිහිල්ලා මෙහෙම ඉරක් ඇඳ ගන්න බලමු.
මැද්දෙන් මෙහෙම ලාවට ඉරක් ඇඳ ගන්න. දැන් මෙහෙම ඇඳාම පේනවා ඔයාලට දෙපැත්තම සමානව තියෙන්නේ මොන රූපවලද කියලා. දැන් මේකේ ගත්තොත් මේ පැත්තට මේ පැත්ත සමාන නැහැනේ. මේ රූපෙත් එහෙමයි. නේද? මේකේ ගත්තාම මේ පැත්තට මේ පැත්ත සමාන නැහැ. එන්න අකුරෙත් එහෙමනේ. නේද? එහෙනම් AH වලදී හැබැයි මේ පැත්තේ තියෙන විදියම නේද මේ පැත්තේ තියෙන්නේ. H වලදීත් එහෙමයි. මේ දෙපැත්තම සමානයි. එහෙනම් දෙපැත්තම කණ්ණාඩියකින් බැලුවාමත් ඕක වෙනස් වෙන්නේ නැතුව පේන්නේ මොකේද? අංක 3 උත්තරේ. පැහැදිලිද ඒක හදාගන්න ක්‍රමේ? හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නෙට යමු. රූපයේ දැක්වෙන හැඩය ඇති කඩදාසියක් පළමුවෙන් කඩිර දිගේ දෙකට නවා. හරි. ඉන්පසු පැති දෙකම අසුවන තේ ඉතිරි දිගේ කැපුවා. හරි නේද? දැන් මේකේ කරන්නේ පුතේ මේ වගේ කඩදාසියක් අරගෙන මේ කඩදාසිය නවා ගන්න ඕනේ අපි කොහොමද දෙකට පැත්තේ. මේ විදියට නවනවා. ඔන්න එක විදියක්. නවලා ඉවර වෙලා කපන්නේ මෙන්න මේ විදියට. මෙතෙන්ට කපනවා. මෙහෙම කපනවා. කපනකොට මේ කැපුම පුතේ මේ පැත්තටත් යනවා. හරි. ඊගාවට මේ පැත්තෙන් කපපු එක මේ පැත්තටත් මේ විදියට යනවා. සම්බන්ධ වෙනවා. දැන් ඔන්න ඔය වගේ විදියට තමයි කැපෙන්නේ. හරි නේද? එතකොට අපෙන් අහනවා කැපූ විට ලැබෙන ත්‍රිකෝණ ගණන හා සමචතුරස්‍ර ගණන. දැන් මේකෙදි කපලා තියෙන්නේ මෙන්න මේ මැද ඉර කැපිලා නැහැ. මේ ඉර කැපිලා නැහැ. ඒක නැමුම් රේඛාවක් විතරයි. නේද? එහෙනම් සමචතුරස්‍රයක් තියෙනවා මෙතන එකයි මේ පැත්තේ එකයි. ත්‍රිකෝණ තියෙන්නේ මේ දෙක. ත්‍රිකෝණ දෙකක් හා සමචතුරස්‍ර දෙකක්. උත්තරේ මොකක්ද? අංක 3. ඒ වගේ බලන්න 292 වෙනි ප්‍රශ්නෙත් ඒ වගේම එකක්. ඕකත් අපි අරගෙන බලමු මොකක්ද දෙන්නේ කියලා. අපි අහලා බලමු කාගෙන් හරි. හරි. ඉෂාදී දිනෙත්මා. ඉතින් මයික් එක ඔන් කරගන්න. ඉෂාදී දිනෙත්මා. ඔයාලගේ නම දාගන්න ෆෝන් එකට. දැන් මේකේ තියෙන්නේ සමානලාට F6NTQE මේවා උත්තර හොයන්න බෑ නේද? නම නැති වුණාම හොයන්න. දෙවමින් කියනවා මොකක්ද එන්නේ උත්තරේ කියලා? කියද? අංක 3 උත්තරය. ත්‍රිකෝණ සහ සමචතුරස්‍ර. හරි. අපි බලමු. පුතේ මේක කැපෙන්නේ මෙහෙමයි. කපලා බලන්න ඕනේ. දැන් මේක කැපුවාම එන්නේ කොල්ලෝ මේ අතර කැපෙනවා. මේ අතර කැපෙනවා. අපෙන් අහලා තියෙන්නේ මොකද්ද? දැන් මේකේ තිත්තිරි දිගේ කැපුව විට. හරි? පැති දෙකම අසු වෙන විදියට නවනවා. දැන් මේකෙදි බලන්න පුතේ. ඉස්සලම කරන්නේ මෙන්න මේ ඉර තියෙන්නේ මේකේ නවනවා කරන්නේ. තේරුණාද? හරිද? ඒ ඉර දිගේ නවලා කපන්නේ හැබැයි මෙන්න මේ කොටස. මේ විදියට දෙපැත්තට නවලා මේක ඇරලා තමයි කපන්නේ. හරි? ඒ කොටස මෙහිමත් කැපෙනවා. දැන් බලන්න. දැන් මොකද වෙන්නේ? ත්‍රිකෝණ කීයක් කැපෙනවද පුතේ? ත්‍රිකෝණ කෑලි තියෙනවා 1 2 3යි. චතුරස්‍ර තියෙන්නේ කීයද? 1යි නේද තියෙන්නේ. මැද්දෙන් කැපෙන්නේ නැහැ නේද දරුවෝ? මේක හොඳට බලන්න මේ මැද්දෙන් කැපෙන්නේ නැහැ. මෙන්න මේ රේඛාවේ කැපෙන්නේ නැහැ. තේරුණාද? ඒ රේඛාවේ කැපෙන්නේ නැහැ. කැපෙන්නේ මෙන්න මේ කඩිරදී. මේ කඩිරයි මේකයි. ඒක කැපුවාම ඒක ඒ පැත්තටම අනිත් පැත්තටත් කැපෙනවා මේ විදිහට.
එතකොට කැපුණාට පස්සේ ඉතුරු වෙනවා මේ මැද චතුරස්‍රය කියන එක ඉතුරු වෙනවා. ඉතුරු ත්‍රිකෝණ විතරක් දෙපැත්තට කැපිලා අයින් වෙනවා. එහෙනම් එන්නේ ත්‍රිකෝණ 3ක් සහ චතුරස්‍ර කීයද? 1යි ඈ. පැහැදිලිද? හරි නේද? ත්‍රිකෝණ 3ක් සහ චතුරස්‍ර 1යි. ඔය වගේ එකක් ආවම පුතේ අපි කපලා බලන්න ඕනේ. හරි? right. අපි යමු ඊළඟ එකට. කිස්තැන්ට ගැලපෙන රූපේ. දැන් මේකේ බලන්න. මේකේ මේ ඊතල වැදිලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. මේක ඇතුළට මේ ඊතල දැම්මම මෙන්න මෙහෙම නේද ඊතල එන්නේ. මුළු වලට ඊතල වෙන්නේ. හරිද? එහෙමනම් ඒ වගේ රූපයක් එන විදියට එන්න ඕනේ ඊළඟ එක මොකක්ද? මොකද්ද එන්න ඕනේ කියලා කියන්න බලන්න. තෙවිරු ලසස්. අංක 2. අංක 2. ඔව්. අංක 2 එන්න ඕනේ නේද? අපි මේක ඇඳලා බලමු. මේ ටික යා කරලා බලන්න. කොහොම යා කරා මේ පැත්තට මුළු ටික. එහෙනම් එන්න ඕනේ රූපේ ඕ වගේ කොටු. ඒ වගේ කොටුවක් තියෙන අංක 2 උත්තරේ. හරි. ඊළඟ එකේදී අපි බලමු 294 වෙනි ප්‍රශ්නේ. දැන් මේකේ මේ චතුරස්‍රයේ දිග ඇරිලා නේද? මෙතන තියෙනවා ඝනකයක්. ඒ ඝනකයේ දිග ඇරියට පස්සේ ඉන්නේ මෙන්න මේ වගේ. මේකට කියනවා පතරම කියලා. එහෙනම් සිලින්ඩරයක් නිර්මාණය කිරීමේ පතරම වෙන්නේ මොකක්ද? කොයිකද එන්න ඕනේ කියලා සසිකද මිහිරංග කියන්නේ. සසිරු මිහිරංග. අංක 1. අංක 1. පුතේ මේකේ දැන් මේ සරලව ගත්තාම ඕකට අපි කඩදාසියක් අරගෙන බලමු. කඩදාසියක් ගත්තාම මම සාමාන්‍ය කඩදාසියක් අරගෙන පෙන්නන්නම් මෙහෙම. හරිද? කඩදාසියකින් අපි බලමු කොහොමද හදන්න පුළුවන් කියලා. දැන් මේ කඩදාසියක් මෙහෙම දිග ඇරියහම පේනව නේද? මේක මේ අතට තියෙන්නේ. මේක මෙහෙම රවුන්ඩ් කරනවා. මේ බලන්න. මේ අතට අපි මේක මෙහෙම රවුමක් හදාගන්නවා. රවුන්ඩ් කරගන්නවා මේ වගේ. ඒ වගේ රවුන්ඩ් කරගත්තාම දැන් අපිට සිලින්ඩරයක් තියෙනවා නේද? සිලින්ඩරේ එතකොට වෘත්තාකාර කොටස් දෙක ඇවිල්ලා තියෙන්නේ උඩට සහ යටට. දැන් මේක මෙහෙම දිගෑරියාම එන්නේ කොයි අතරද බලන්න. ඔය අතර නේද? එහෙනම් සිලින්ඩරේ මේකේ ඍජු කෝණාශ්‍රයක් නම් දැන් අපි මේක දිගෑරියාම මේ වගේ තියෙනවා නම් මේකේ එන්න ඕනේ උඩට තමයි වෘත්තය සහ යටට තමයි වෘත්තයක් එන්න ඕනේ. හරි නේද? මේ අතටනේ නවන්නේ රවුන්ඩ් කරන්නේ. හරිද? එතකොට එන උඩට සහ යටට. එහෙම උත්තරයක් තියෙන්නේ මොකක්ද කියලා බලන්න. එහෙම උත්තරයක් තියෙන්නේ අංක 3 උත්තරය නේද? අංක 3 උත්තරය. හරි? right. ඊට පස්සේ අපි බලමු ඊළඟ ප්‍රශ්නයට. එකේ සිට ඉලක්කම් 6 තෙක්. දැන් මේකේ එකේ ඉඳලා 6ට තිත් යොදලා ඇති ධාතු කැටයක මූණක් කීපයක් පාද රූපයෙන් පෙන්눔 කර ඇත. ඒවා සැලකිල්ලටගෙන දෙක තියෙන පැත්ත. විරුද්ධ පැත්තේ ඇති තිත් ගණන කීයක් වේ? දෙක තියෙන පැත්තට විරුද්ධ පැත්තේ තියෙන තිත් ගණන. අපෙන් අහන්නේ. හරිද? දැන් මේ වගේ ප්‍රශ්නයක් අපි හදන්න ඉස්සෙල්ලා අපි බලමු කොහොමද උත්තරයක් අහන්නේ. ඩෙනුලි කියනකො බලන්න මේක දෙන්න ඕනේ මොකද්ද කියලා. එකද දෙකද තුන දෙන්න ඕනේ උත්තරේ. එකේ තියෙන්නේ 5, දෙකේ තියෙන්නේ 3, තුනේ 4. ඩෙනුලි අතුරුදහන්. කියන්නේ ගුවනි
අංක 2 3 නේද? ඔව් පුතේ දැන් මෙහෙමයි. දැන් මේක තියෙන්නේ විරුද්ධ පැත්තේනේ නේද? විරුද්ධ පැත්තට. මේ පැත්තට විරුද්ධ පැත්ත. විරුද්ධ පැත්තේ තියෙන ඒවා දෙකේ ඉලක්කමත් එක්ක පේන්න බෑ. දැන් මේ බලන්න දෙකේ ඉලක්කම මේ පැත්තට පේනවා. එහෙනම් 5 වෙන්න බෑ නේද උත්තරය? 5 කියන එකත් දෙකත් එක්කම පේනවා නම් විරුද්ධ පැත්තේ තියෙන එක පේන්නේ නෑනේ නේද? හරි? ඊගාවට දෙකත් එක්ක පේනවා බලන්න මෙතෙන්දි 3 ඉලක්කම. මේ 3ක් පේනවා. මෙතෙන්දි දෙකත් එක්ක 3ක් පේනවා. පැහැදිලිද? එහෙනම් දෙකත් එක්ක 5 වෙන්නත් බෑ 3 වෙන්නත් බෑ. හරිද? එහෙනම් වෙන්න ඕන උත්තරේ මොකද්ද? 4. බලන්න මේක හොඳට ආපහු. දැන් විරුද්ධ පැත්තේ තියෙන එකක් පුතේ ඒ සංඛ්‍යාවත් එක්ක පේන්න පුළුවන්. දැන් මම කියන්නේ මේ. දැන් අපි බලමු මේ වගේ එකක් අරගෙන. දැන් මේ තියෙන්නේ මේක මේ වගේ එකක් නේද තියෙන්නේ. දැන් මේකේ මේ පැත්ත බලනකොට අපි මෙහෙම හරවලා බැලුවත් මේක මෙහෙම තියලා බැලුවත් කොළ පාට පැත්ත මෙහෙන් පේනවා. මේ පැත්ත පේනවා. මේ පැත්ත පේනවා. ඒතර විරුද්ධ පැත්ත පේනවද? දැන් මේක ඉස්සරහට ඇරෙව්වාම හරි පැත්තට ඇරෙව්වාම හරි අපිට විරුද්ධ පැත්ත පේන්නේ නෑ නේද මේකේ? හරිද? විරුද්ධ පැත්තේ තියෙනවා විරුද්ධ පැත්ත දැන් උඩින් පේන්න පුළුවන්. පැත්ත පේනවා. ඉස්සරහා පේනවා. හැබැයි විරුද්ධ පැත්ත පේන්නේ නෑ. දැන් මම මෙහෙම ඉස්සරහා හිටගත්තාම මගේ පිටිපස්සේ තියෙන එක ඔයාලට පේනවද? නෑ. මගේ මේ පැත්ත පේනවා. මේ පැත්ත පේන්නත් පුළුවන්. ඉස්සරහින් පේන්නත් පුළුවන්. උඩින් පේන්නත් පුළුවන්. හැබැයි පිටිපස්සේ තියෙන එක පේන්න විදියක් නෑ නේද? එහෙනම් අපි බලන්න ඕනේ මේ රූපයත් එක්ක බලනකොට දැන් අපි බලනවා මේකත් එක්ක පේන්නේ මොනවද? හරි? දෙක කියන පැත්තට විරුද්ධ පැත්ත. දෙක කියන ඉලක්කමට විරුද්ධ පැත්තනේ අපෙන් ආන්නේ. 32ක් තියෙනවා. 32 මෙතන තියෙනවා. මේ එතෙන්. එහෙනම් එක වෙන්නත් බෑනේ. මෙතන තියෙනවා 3. විරුද්ධ පැත්තේ තියෙනවා නම් ඒක පේන්න විදියක් නෑ. මෙතනත් 2 තියෙනවා. 3ක් තියෙනවා. මෙතන 6ක් තියෙනවා. දෙකට විරුද්ධව 6යි 3යි පේන්නත් බෑ. එක පේන්නත් බෑ. ඊගාවට මෙතන මේ 5 පේනවා. මේ දෙකත් එක්ක 5ක් පේනවා. එහෙනම් 5 වෙන්නත් බෑනේ. එහෙනම් 1 2 3 5 වෙන්න බෑ. 6 වෙන්නත් බෑ. එහෙනම් පේන්න ඉලක්කම මොකද්ද? 4. වෙන්න ඕනේ. අපි පේන ඉලක්කම් ටික ඕනනම් ලියාගෙන යනවා ඉස්සෙල්ලා. එකක් දෙකත් එක්ක පේන ඉලක්කම් ටික ලියාගත්තාම මේ දෙකත් එක්ක පේනවා කීයද කියලා හිතන්න බලලා අපිට ලියන්න පුළුවන් මේ. ඉස්සෙල්ලා ලියා ගන්නවා මේ විදිහට. දෙකත් එක්ක 5 පේනවා. හරි? ඊළඟට පේනවා 1. ඊළඟට පේනවා 3. ඊළඟට පේනවා 6. හරි? 6 පේන එක ඉතින් දෙකනේ නේද? දෙකක් ලියමු. දැන් බලන්න පැති 6ක් තියෙන එකක මෙතන නැති ඉලක්කම මොකක්ද? නැති ඉලක්කම වෙන්නේ මොකක්ද? මෙතන ඉලක්කම් 5ක් තියෙනවා නැත්තේ 4 විතරයි නේද? 1 2 3 5 6 තියෙනවා. නැත්තේ 4 විතරයි. එහෙනම් පේන්න නැති ඉලක්කම තමයි උත්තරේ 4. හරිද? පැහැදිලිද ඒක? right. ඊට පස්සේ අපි යනවා උපදේශ පිළිපැදීම කියන එක. ඉගෙනන කුරුල්ලන් තිදෙනා මැද සිටින කුරුල්ලා වටා රවුමක් අඳින්න කියලා. දැන් මේ උපදේශ පිළිපැදීම හරියටම තියෙන්න ඕන. දැන් අපි මොකද කරන්නේ? මේකේ තියෙනවා රවුමක් අඳින්න කියලා. කවුද? ඉගිලෙන කුරුල්ලෝ තුන්දෙනා මැදයි. ඉගිලෙන කුරුල්ලන් තිදෙනා අතරින් මැද සිටින කුරුල්ලා වටා රවුමක්. දැන් ඔයාලගේ ටියුට් එකේ අඳින්න මේ ඉන්නේ මැද ඉන්න කුරුල්ලා. ඒක වටේට රවුමක් ඇඳලා. හරි? ඊට පස්සේ තියෙනවා මාර්ගයේ ගමන් කරන කාර්ය මත කතිර ලකුණ. මේ තියෙන්නේ කාර්යක උඩ කතිර ලකුණක්. මාර්ගයේ ගමන් කරන කාර්ය මත කතිර ලකුණ. ඈතින් පෙනෙන නිවසේ වහලේ මත හරි ලකුණ. දැන් ගොඩක් අය මෙන්න මේ ගෙදර තමයි පේන්නේ. හැබැයි ඈතින් පේන්නේ මෙතන ගෙදර. මේ බලන්න. මෙන්න මෙතනක් ගියක් තියෙනවා. ඒක උඩින් තමයි හරි ලකුණ දාන්නේ. හරි? පාරේ ගමන් කරන ළමයාට ඉදිරියෙන් බෝලයක් අදින්න කියලා. දැන් අපි බෝලයක් අදින්න ඕනේ. පාරේ ගමන් කරන ළමයා මෙයා, එයා ඉස්සරයි මේව අපි බෝලයක් අදිනවා. හරිද? ඊට පස්සේ අපිට කියනවා කිතුල් ගසට ඉහළ අහසේ වල අකුලා. මේ තියෙන කිතුල් ගහ.
ඉතුල් ගාට ඉහළාසේ වලාකුළක් අඳින්න ඕවා අඳින්න පුළුවන් නේ. කොහොම එක. මේ පැත්තෙන් ඇඳලා තමයි. කොහොම වලාකුළක් ඇඳනනම් හරි. පහසේ වලාකුළු. ඔබගේ දකුණු අත පැත්තෙන් සිටින ගවයාගේ ඇඟ මත ඒ ලකුණ. දැන් ඔයාලා ඉන්නේ මේ රූපෙ දිහා බලාගෙන. එතකොට දැන් ඔයාලගේ දකුණු අත තියෙන්නේ මේ පැත්ත. වම් අත තියෙන්නේ මේ පැත්ත. හරිද? එතකොට අපි දිහා බලා ඉන්න කෙනාගේ ඔක ප්‍රතිවිරුද්ධ වෙනවා. අපි දිහා බලා ඉන්න කෙනාගේ දකුණ මේ පැත්තට එනවා වම් පැත්ත මේ පැත්තට. හැබැයි අපිට කියලා තියෙන්නේ ඔබේ දකුණු අත පැත්තේ කියලා. හරිද? ඔබේ දකුණු අත පැත්තේ කියලා කිව්වහම අපේ දකුණු අත පැත්තේ. අපේ දකුණු අත පැත්තේ ඉන්නේ කවුද? ගවයා මෙයා. ඒ අකුර දාන්න ඕනේ මෙයාගෙන්. ඒ අකුරක් දාන්න කියලා. හරි නේද බලන්න? උපදේශ පිළිපැදී. පියමු ඊළඟ එක. පාද කොටු ජාලය ඇසුරින් අසහාය දී ඇති උපදේශ අනුව කටයුතු කරන්න කියලා තියෙනවා. දීලා තියෙන උපදේශ වලටයි කටයුතු කරන්න කියලා තියෙනවා. බලන්න මේකේ ජාලයේ F අකුරු හතරක් තිබේ නම් ජාලය තුල ඇති දෙකේ ඉලක්කම් වටේ රවුමක් අඳින්න. එසේ නොමැතිනම් දෙකේ ඉලක්කම් මත කතිරයක් අඳින්න. F අකුරු හතරක් තියෙනවා. බලන්න F අකුරු තියෙන කීයද කියලා. මේ පේළියේ නෑ මෙතන 1යි 2යි 3යි F අකුරු 4යි. F අකුරු 4ක් තියෙනවා. එහෙනම් අපිට කියන්නේ ජාලය තුල ඇති දෙකේ ඉලක්කම් වටේ රවුමක් අඳින්න කියලා තියෙනවා. දෙකේ ඉලක්කම් තියෙන්නේ 1යි. අපි ඒක වටේ රවුමක් අඳින්නේ. හරි. මගේ රවුම නම් පොඩ්ඩක් ඇදෙන්න කියන්න. රවුමක් අඳින්න පුළුවන් වලක් නේද? මේ වගේ රවුමක් අඳින්න. දෙකේ ඉලක්කම් වටේ රවුමක් අඳින්න. හරිද? ඊළඟ ප්‍රශ්නේ බලන්න. ජාලය තුල ඇති ඉලක්කම් ගන්න 12ට අඩු නම් පහේ ඉලක්කම් මත කතිර ලකුණ යොදන්න. ජාලය තුල ඇති ඉලක්කම් ගණන 12ට අඩු නම් පහේ ඉලක්කම් මත කතිර ලකුණ යොදන්න. එසේ නොවෙන්නම් පහේ ඉලක්කම කොටු කරන්න කියලා තියෙනවා. දැන් අපි බලමු ඉලක්කම් ගණන 12ට. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි තියෙන්නේ නේද? දෙකේ ඉලක්කම් ගණන 11යි. ඉලක්කම් ගණන 12ට අඩු නම් මොකද කරන්න ඕනේ? පහේ ඉලක්කම කොටු කරන්න. 12ට අඩු නම් පහේ ඉලක්කම මත කතිර ලකුණු යොදන්න. පහේ ඉලක්කම උඩ කතිර ලකුණු දාන්න කියලා දෙනවා 12ට අඩු නම්. ඔන්න අඩු කතිර ලකුණු දැන්. හරි? ඊට පස්සේ අපි බලමු මොකද්ද තියෙන්නේ. කොටු ජාලයේදී ඉලක්කම් සියල්ලේම එකතු ඔත්තේ සංඛ්‍යාවක් නම් කොටු ජාලයේ පළමු එක ඉලක්කම වටා රවුමක් අඳින්න. එසේ නැත්නම් ඉලක්කම් වටා ත්‍රිකෝණයක් අඳින්න කියලා තියෙනවා. දැන් අපි බලමු කොටු ජාලයේ ඇති ඉලක්කම් වල එකතුව ඔත්තේ සංඛ්‍යාවක්. හරිද? ඉලක්කම් තුල ඇති කොටු ජාලය තුල ඇති ඉලක්කම් සියල්ලේ එකතු ඔත්තේ සංඛ්‍යාවක් නම් කොටු ජාලයේ පළමු එකේ ඉලක්කම් වටා රවුමක් අඳින්න. එසේ නැත්නම් ඉලක්කම් වටා ත්‍රිකෝණයක් අඳින්න. ඔත්තේද ඉලක්කද කියලා අපි එකතු කරලා බලන්න. 3යි 3යි 6යි 2යි 8යි 1යි 9යි 4යි 13යි 3යි 16යි 4යි 20යි 21යි 5යි 26යි 4යි 30යි 3යි 33යි 33යි කියලා කියන්නේ අගට 3. ඔත්තේ සංඛ්‍යාව ඉරට්ටේද කියලා බලා ගන්න ලේසි. ඕනම සංඛ්‍යාවක් දැන් අපි ගත්තාම 1 3 5. දැන් මෙහෙම අපි බලමු ඔත්තේ සංඛ්‍යාවක්ද ඉරට්ටේද කියලා අපි අඳුර ගන්න ලේසි ක්‍රමයක්. මොකක්ද? ඔත්තේ නම් පුතේ අපි දන්නවා මේ. හරි? දෙකෙන් බෙදුවාම ඉතුරු වෙන සංඛ්‍යා වලට අපි කියන ඔත්තේ සංඛ්‍යා. 1 ඔත්තේ, 1 ඔත්තේ, 2 ඉරට්ටේ. හරි? ඊට පස්සේ තියෙන්නේ 3 5 7 9. හරි? දැන් මේ බලන්නකො ඔත්තේ සංඛ්‍යා හැදෙන්නේ 1 3 5 7 9. ඔත්තේද ඉරට්ටේද කියලා ඕනම සංඛ්‍යාවක් අඳුර ගන්න පුළුවන්. මෙන්න මේ ඉලක්කම් වලින් එක ස්ථානයේ නැත්නම් අවසාන ඉලක්කම් විදියට යෙදිලා තියෙනවා. දැන් මේ බලන්න 11 ඔත්තේ 23
ඔත්තේ 35 ඔත්තේ 47 59 211 323 435 548 650 මේ අවසාන ඉලක්කම 1 3 5 7 9 එහෙනම් මේ සංඛ්‍යා සියල්ලම මොනවද ඔත්තේ සංඛ්‍යා ඔත්තේද ඉලක්කද කියලා ලේසියෙන් අඳුර ගන්න පුළුවන් 1 3 5 7 9 කියන ඉලක්කම් අවසාන ඉලක්කම නැත්නම් එක ස්ථානයේ ඉලක්කම විදියට යෙදෙන සංඛ්‍යා සියල්ලම ඔත්තේ සංඛ්‍යා. 0 2 4 6 8 කියන ඉලක්කම් අවසාන ඉලක්කම නැත්නම් එක ස්ථානයේ ඉලක්කම හැටියට යෙදෙන සංඛ්‍යා සියල්ලම ඉරට්ටේ සංඛ්‍යා. පැහැදිලිද? හරිනේ? දැන් එහෙනම් අපිට ආවේ උත්තරය 33. 33 කියන ඉලක්කමේ 3 කියන්නේ මොකද්ද? ඔත්තේ සංඛ්‍යාව. එහෙනම් මේ මුළු සංඛ්‍යාව මොන සංඛ්‍යාවක්ද? ඔත්තේ සංඛ්‍යාව. පැහැදිලිද? හරි නේද? right. අපි බලමු එහෙනම් අපිට එන්නේ මොකද්ද කියලා. දැන් මේක අපිට දීලා තියෙනවා සියලුම එකතු ඔත්තේ නම් කොටු ජාලයේ පළමු එකේ ඉලක්කම වටා රවුමක් කරනවා. පළවෙනි එකේ ඉලක්කම වටේට රවුමක් කරනවා. දැන් අපි මේකේ දෙකේ ඉලක්කමට රවුමක් ඇඳලා තිබුණානේ. පළවෙනි ඉලක්කම එකේ ඉලක්කම වටේ රවුමක් ඇඳලා. පහේ ඉලක්කමට අපි කතිරයක් දාලා තිබුණේ නේද? හරි. ඊට පස්සේ අපි යනවා නිවසේ භාවිත කරන ගෘහ භාණ්ඩයක නම. මෙම කොටු ජාලයේ ඉංග්‍රීසි අකුරු වලින් දැක්වේ. හිම වචනයට අවශ්‍ය අකුරු වටා රවුමක් බෙදින් අඳින්න. නිවසේ භාවිත කරන ගෘහ භාණ්ඩයක නම. ගෘහ භාණ්ඩයක් මොකක්ද දෙන්න පුළුවන්? මේ බලන්න. දැන් මෙන්න මේව ගත්තාම මේ අකුරු BED bed. ඇඳ නේද? bed කියලා කියන්නේ ඇඳනේ නේද? ගන්න පුළුවන් නේද ලේසියෙන්? එකපාරින් වෙනව නේද? හරි. උපදේශ පිළිපැදීම කියලා කියන්නේ අන්න ඒකයි. දීලා තියෙන උපදේශ වලට අනුව අපි කරන්න ඕන. උපදේශ අනුව පිළිතුරු සපයන හිරු නැගෙයි මල් පිපෙයි අවදි වෙයි මුවදුවයි. මෙම කවියේ පළමු පද පේලි දෙකෙන් සිදුවීමක් පිළිබඳ කියවේ නම් සිදුවීමක් ගැන කියවෙනවා නම් පිපෙයි යන වචනය රවුම් කරන්න. සිද්ධියයි හිරු නැගෙයි මල් පිපෙයි ඉබේ සිදුවන දෙයක්. දැන් අපි ක්‍රියාපදවලදී ඉගෙන ගත්තා නේද පුතේ? ඉබේ සිදුවන දේවල් ක්‍රියාපද. කරන දේවල් සහ ඉබේ සිදුවන දේවල් වලට කියනවා අපි මොනවද? ක්‍රියාපද කියලා. හරි? එහෙනම් මේක සිදුවීමක්. ස්වභාවික සිදුවීමක් පිළිබඳ කියවේ නම් පිපෙයි යන වචනේ රවුම් කරන්න. ඒතර හිරු නැගෙයි කියලා කියන්නේ ස්වභාවික සිදුවීමක්. එහෙනම් අපි පිපෙයි කියන එක මොකද කරන්නේ? රවුම් කරනවා මේක. හරි. මෙම කවියේ මූණ සෝදා යන අර්ථයට සමාන අර්ථය දෙන කවි පදයේ තෝරා යටින් ඉරක්. මුව දොවයි. මුව දොවයි කියලා කියන්නේ මූණ සෝදයි කියන එක නේද? මුව දොවයි කියලා කියන්නේ මූණ සෝදා කියන අර්ථය. හරි. ඊළඟට යමු. කතික තරගය. අවුරුදුසේ දැකිය හැකි දේවල් තෝරා යටින් ඉරක්. කතික තරග නැහැනේ. ලිස්සන ගහේ නැගීම. කනා මුට්ටිය පිළීම. භක්ති ගීත තරගත් නැහැ, රචනා තරගත් නැහැ. අවුරුදු උත්සවයක දැකිය හැකි දේවල් තියෙන දෙකයි. ලිස්සන ගහේ නැගීම සහ කනා මුට්ටිය පිළීම. රාත්‍රියාසේ දැකිය නොහැකි දේවල් යටින් ඉරක් අඳින්න කියලා කියනවා. මොනවද රණුග රාත්‍රියාසේ දැකිය නොහැකි දේවල් තියෙන්නේ? චන්ද්‍රයා දේ දුන්න ග්‍රහලෝකය හරි. හරි. එතකොට පුතේ ඔව් දැන් අපිට මේක කියනවා රාත්‍රී ආසේ දැකිය නොහැකි දේවල්. චන්ද්‍රයා පේනවනේ කොල්ලෝ. රෑ ආසත් නේ චන්ද්‍රයා පේන්නේ නේද? තරු පේනවා, තරුත් පේනවා. දැකිය නොහැකි දේවල් නේ. ඔයාලා නෝක තමයි. ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න ඕනේ. හරිද? දැකිය නොහැකි දේවල්. චන්ද්‍රයා පේනවා, තරු පේනවා, තරු නම් දවල්ටත් පේනවා නේද? ටොක්ක්ක් එකේ මැන්නාම අම්මලා තරු පේනවා නේද?
දේ දුන්න පේන්නේ නැහැ. ග්‍රහලෝකත් පේනවා පුතේ රාත්‍රිය ආදී. ග්‍රහලෝක ඔයාලා සිකුරු තරුව එහෙම කියලා කියන්නේ. සිකුරු ග්‍රහලෝකය. ග්‍රහලෝකත් පේනවා. හරි? ග්‍රහලෝකයි තරුවකුයි අඳුර ගන්න ලේසි ක්‍රමය මොකද්ද? තරුවක් නම් මේ අර මේවා බල්බ් එකක් වගේ චුට්ටක් අහසේ වල මේ දැන් මේ දවස්වල නම් වැස්සෙන්ද අඩු ඇති තරු. හඳේ තියෙන ඉන්න තමයි ඒ ටයිම් එකේ පේන්න පුළුවන්. තරු දිහා බලනකොට තරුවක් නම් අපිට මේක මේ බබලනවා පේනවා. තරුවක් නම් නිවෙනවා පත් වෙනවා වගේ පේන්නේ තරු. හරිද? චුට්ටක් වෙලා බලාගෙනකොට යන නිවි නිවිපත් වෙනවා වගේ නිකන් දිලිසෙනවා වගේ පේනේවා තරු. එහෙම නැතු එක විදියටම බල්බ් එකක් පත්තු කරා වගේ තියෙන ඒවා ග්‍රහලෝක. හරි? අඳුර ගන්න ලේසි ක්‍රමය. පාත් දැක්කන ප්‍රකාශන හරි නම් හරි ලකුණු වැරදි නම් වැරදි ලකුණු ඉදිරියේ ඇති විතර මත ලියන්න. යොදන්න. කුළු නැටුම ගැමි නැටුම් වලට උදාහරණයි. අපි ආලා බලමු. නයන දෙවි. කුළු නැටුම කියලා කියන්නේ ගැමි නැටුමක්ද පුතේ? කුළු නැටුම ගැමි නැටුමක්ද? කියන්නේ? ඕ ඔව්ද නැද්ද? ඔව් ඔව්. කුළු නැටුම කියලා කියන්නේ ගැමි නැටුමක් පුතේ ඈ. එතකොට හනුමාවන්නමෙන් කියවෙන්නේ අස්වැයා ගැන. හරිද ඒක? නෑ මොකද්ද හනුමාවන්නමෙන් කියවෙන්නේ? කවුරු ගැනද පුතේ? කියන්නේ? ඔව්. මතක තියාගන්න ඕනේ මේවා ඈ. හනුමාවන්නමේ. කුළු නැටුම කියන්නේ ගැමි නැටුමකට උදාහරණයක්. ඒක හරි. කුළු නැටුමක් කියලා කියන්නේ ගැමි නැටුමක් නේද? හනුමාවන්නමෙන් කියවෙන්නේ අස්වැයා ගැන. අස්වැයා ගැනද? රන්සිලු කියන්නේ. රන්සිලු කියන්නේ පුතේ. මයික් එක ඔන් කරගන්න. වැරදි වැරදි. මොකද්ද පුතේ හනුමාවන්නමෙන් ගැන කියවෙන්නේ? කවුද? වඳුරා ගැන කවුරු ගැන? වඳුරෙක් ගැන ඔව් වඳුරා ගැන නේද? හරි. ඔව්. හනුමාවන්නමෙන් කියවෙන්නේ අස්වැයා ගැන නෙමෙයි. අස්වැයා ගැන නෙමෙයි වඳුරා ගැන නේද? වඳුරා. අර හනුමා කියලා කියන්නේ නේද? අපි දැන් ඔය සාමාන්‍යයෙන් රාවණ රජුගේ කාලේ ගැන කියවෙනකොට හනුමා කියලා වඳුරෙක් ගැන කියවෙනව නේද? ඒක තමයි හනුමාවන්නමෙන් කියවෙන්නේ. අස්වැයා ගැන කියවෙන්නේ තුරගාවන්නමෙන් නේද? එඬරු ඇට වලින් එඬරු තෙල් ලබා ගනි. හරිද? සෙනුල. සෙනුල කියන්නකෝ එඬරු ඇට වලින් එඬරු තෙල් ගන්නවාද කියලා. හරි හරි. සූර්ය නමස්කාරයේ ක්‍රියාකාරකම් ගණන 13යි. හරිද? කියන්නේ මයික් එක ඔන් වෙලා තියෙන්නේ. සෙනුල වැරදි වැරදි. කීයක් තියෙනවද ක්‍රියාකාරකම්? 12 12ක් තියෙනවා. අපි බලමු නේද? එඬරු ඇට වලින් එඬරු තෙල් ලබා ගනි. හරි. සූර්ය නමස්කාරයේ ක්‍රියාකාරකම් ගණන 13ක් නෙමෙයි තියෙන්නේ 12යි. ඉස්සර 13ක් තිබුණා දැන් 12යි නේද? ඊළඟට අපි බලමු ජනිදු කියන්නේ ජාතික කොඩියේ කොළපාට තීරුවෙන් මුස්ලිම් ජනජාතිය නියෝජනය වේ. හරිද වැරදිද? හරි හරි. පරාක්‍රමබාහු රජතුමා විසින් පොළොන්නරුව ගල් විහාරයේ සාදන ලදී. හරි හරි.
මුස්ලිම් ජාතිය නියෝජනය වෙනවා. පරාක්‍රම බාහු රජතුමා විසින් පොළොන්නරුව ගල් විහාරය සාදන ලදී. ගල් විහාරය හරි ඊළඟට තියෙනවා පුතේ ලංකාවේ දිගම ගඟ වලවේ ගඟයි. කුමිත වැරදි. වැරදි. ලංකාවේ දිගම ගඟ මොකක්ද එතකොට? මහවැලි ගඟ. මහවැලි ගඟ නේද? මහවැලි ගඟ. මහවැලි ගඟ. හරි. එතකොට සීගිරිය පිහිටා ඇත්තේ මධ්‍යම පළාත තුලයි. හරිද පුතේ? කුමිත මොකද්ද? වැරදි. වැරදි. සීගිරිය පිහිටලා තියෙන්නේ එතකොට කොහෙද පුතේ? මාතලේ. මාතලේ අයිති වෙන්නේ මොන දිස්ත්‍රික්කයටද? මාතලේ අයිති වෙන්නේ මොන පළාතටද? මධ්‍යම පළාත. ඒතර මාතලේ මධ්‍යම පළාතට අයිති, මාතලේ දිස්ත්‍රික්කෙට අයිති. හැබැයි සීගිරිය අයිති නැහැ. නෑක හරි. එහෙමද? ඒක තමයි නේද? අන්න. කලබල නැතුව බලන්න ඕනේ. හොඳද? මධ්‍යම පළාත තුල තමයි සීගිරිය පිහිටලා තියෙන්නේ නේද? හරිද? හරි. එහෙනම් අපි බලමු ඊළඟට. ඊළඟට තියෙනවා 12 13. ඔලිම්පික් ක්‍රීඩා ආරම්භ වූ රට වන්නේ ඉතාලියයි. කො බලන්න කවුද? ලෙසඳු කියන්නේ. හරිද වැරදිද? වැරදි. ඈ? වැරදි. වැරදි. එහෙනම් කොහෙන්ද පුතේ පටන් ගත්තේ? ග්‍රීසියේ. ඈ? ග්‍රීසියේ. ග්‍රීසියේ. ඔයා දන්නවද ඒකේ කතාව? නෑ. නිකන් කියන්නකෝ බලන්න. දන්නේ නැද්ද? වළං කර්මාන්තයේදී සකපෝරුව භාවිත වේ. හරිද? හරි. 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 ඔව්. සාක වර්ධනයේ පස අනිවාර්ය සාධකයි. හරි. හරි නේද? right.
එහෙනම් අපි බලමු මේකට හරි දාගෙන යමු. ඔලිම්පික් ආරම්භ වෙන්නේ ඉතාලියේ. ඉතාලියේ නෙමෙයි නේද? එහෙනම් ග්‍රීසියේ. ග්‍රීසියේ. හරි. වැරදි නේද ඒක? එතකොට වළං කර්මාන්තයේදී සකපෝරුව භාවිත වෙනවා හරි. සාක වර්ධනයට පස අනිවාර්ය සාධකයි. හරිනේ? හරි. ඊළඟට යනවා අපි ගණිත ගැටළු ප්‍රශ්න පත්‍රයක්. බලමු අපි. 1 2 සදා මුලින්දී ඇති රූපයට සමාන රූපය තෝරන්න කියලා තියෙනවා. දැන් මට කියන්න බලන්න ඊගාවට ඉන්නේ කවුද? නෙතුල. නෙතුල කියනකො පළවෙනි රූපයට ගැලපෙන රූපය මොකක්ද කියලා? අංක 2 සර්. දෙවෙනි එක. ඔව්. පළවෙනි එකේ දෙවෙනි එක 297 කීයද? මොකද පුතේ? 297. දැන් 296ට බලන්න පළවෙනි එකේ ගැලපෙන්නේ 296 දී පළවෙනි රූපයට අංක 1 සමාන නැහැ. නෑනේ මෙතන මැද රවුන්ඩ් දෙකක් තියෙනවා නේද? තුන්වෙනි එකේ රවුන්ඩ්මක් නැති නිසා ඒක සමාන නැහැ අංක 2. හරි. ඊගාට 297ට සමාන වෙන්නේ මොකද්ද කියලා මට කියන්න බලන්න. උවිදු. උවිදු අංක 3. අංක 3. හරි. දැන් මේකේ ලකුණුත් අපි හදාගමු ඈ මේකේ ප්‍රශ්න ටිකත් එක්ක. බලන්න තුන්වෙනි රූපයට සමාන වෙනවද පළවෙනි රූපය? පළවෙනි රූපය පළවෙනි රූපයට සමාන වෙන්නේ නැහැ මේක වෙනස්නේ නේද? දෙවෙනි එකත් සමාන නැහැ එකත් වෙනස්. එහෙනම් තුන්වෙනි එක හරි. අංක 3. ඊළඟට අපි බලමු 298. සතුන්ගේ රූප ඇසුරෙන් පිළිතුරු සපයන්න කියලා තියෙනවා. දැන් මේක බලමු. D හා F සතුන්ට විශේෂ නමුත් B සහ E සතුන් ළඟ නොමැති ලක්ෂණය. D සහ F ට විශේෂයි B සහ E ළඟ නොමැති ලක්ෂණය මොකද්ද? ඔනාශි. ශාක භක්ෂක සතුන් වීම. D සහ F ට විශේෂයි. දැන් මෙතන D සහ D F කියලා කියන්නේ ශාක භක්ෂකයි. B සහ E කියලා කියන්නේ මේ දෙන්නම මාංශ භක්ෂකයි නේද? ශාක භක්ෂක සතුන් වීම. අංක 2. දෙසිය 98 AC සතුන් පිළිබඳ නිවැරදි ප්‍රකාශය. A සහ C සතුන් පිළිබඳ. උපේජීවී සතුන් වීම. බිත්තර මගින් බෝ වීම. දියෙහි පමණක් වාසය කිරීම. කෝ බලන්න කවුද මේ ඉන්නේ කියලා නම දාලා නැහැ නේ දරුවගේ. ඔව්. ලතිෂ්. ලතිෂ් කියනවා බලන්න. A සහ C සතුන් සම්බන්ධ නිවැරදි ප්‍රකාශය. උභයජීවී, බිත්තර මගින් බෝ වීම, දියෙහි වාසය කිරීම. මයික් එක ඔන් උන්නේ නැහැ පුතේ. අංක 3.
වාසය කියන ගෙම්බෝ දියේ නැහැ. නෑ මේ දෙන්නටම පොදු ලක්ෂණය පුතේ මේ දෙන්නගෙන් ගෙම්බා කියලා කියන්නේ උභය ජීවියෙක්. හරි. හරි. ඊළඟට කිඹුලා උභය ජීවියෙක් නෙමෙයි. ඇයි? කිඹුලු බිත්තර දාන්නේ ගොඩ. උභය ජීවියෙක් කියන්නේ දියෙහි ඉපදී ගොඩබිම සහ ජලයේ ජීවත් විය හැකි සතුන්. එතකොට මෙයාලා දෙන්නටම පොදු එක තමයි මොකද්ද? බිත්තර වගින් බෝවි. ගෙම්බෝ හැදෙන්නේ බිත්තර වලින් කිඹුල්ලෝ හැදෙන්නේ බිත්තර. ඊළඟ ප්‍රශ්නයට යන් අපි පාත කොටු තුළ රූප නිරීක්ෂණය කරන්න එක් රූපය සඳහා ඉංග්‍රීසි අකුරු යොදා ඇත. එම රූපවල සම්බන්ධතා දැක්වෙන පරිදි රූප යුගල කොට ඇති නිවැරදි පිළිතුර තෝරන්න කියලා තියෙනවා. හරි බලන්න රූප ඉංග්‍රීසි අකුරු යොදා ඇත. සම්බන්ධතාවයක් දැක්වෙන විදියට වෙන් කරලා තියෙන උත්තරේ මොකක්ද කියලා කියන්න. කවුද? යෙනුකිද? ඔප්පෝ AKA1 නම දාන්න ළමයි. පුතේ මොකද්ද නම මතක නැන්නේ මට ළමයි. කියන්නේ. යෙතුලි නේද? මයික් එක ඔන් කරගන්න ඕනේ. රයිට් කියන්නේ. මොකද්ද සම්බන්ධය කියලා කියන්නේ? එකද දෙකද තුනද? කියන්නේ කෙරුල කියන්න බලන්න. අංක 2 මොකද්ද ඒ සම්බන්ධය? පළදින දේවල් ආතත සිව්පාවන් කෘමීන්. ඔව්. දැන් අපි මේකේ බලමු. මේකේ ගත්තාම පුතේ අංක 2 උත්තරේ. හරි. උත්තරේ හරි. AH කියලා කියන්නේ A සහ H. මේ දෙක පළඳින දේවල් නේද? B සහ F කියලා කියන්නේ වාද්‍ය භාණ්ඩ. C E කියලා කියන්නේ සිව්පා සතුන්. D සහ G කියලා කියන්නේ කවුද? කෘමි සතුන් නේද? කෘමි සතුන්. හරි. පාත් දැක්කන රටාව ඉදිරියට සම්පූර්ණ කිරීමේදී 6 වෙනි තැනට තිබිය යුතු කාඩ් පත අහන්න. 6 වෙනි තැනට තියෙන්න ඕන කාඩ් එක. බලන්න තිනුලි කියන උත්තරේ. තිනුලි මෙලිෂා. මොකද්ද එන්න ඕනේ කාඩ් එක කියලා කියන්නේ? අංක 1 අංක 1. ඔව් දැන් මේකේ පළවෙනි එකේ තියෙන්නේ කීයද? 1යි 2යි 3යි මේකට නම් 4යි මේකේ 5යි මේකේ 6ක් එන්නේ. ඒතර දෙවෙනි එකෙන් දෙවෙනි කොටුවේ තියෙන ඒවා අඩු වෙනවනේ. 6 5 4 3 2 1 6යි 1 එන්න ඕනේ නේද? 6යි 1 තියෙන්නේ අංක 1 උත්තරය. හරි. තිනුලි හරි. 301 බලන්න. ඊළඟට එන්න ඕන රූපය. මේ රූපයට සමාන වෙනවා 1යි 2යි 3යි 4යි 5යි. මේකට මේක සමානයි නම් මේකෙන් එන්න ඕන රූපය මොකක්ද කියලා අහන්න. කියන්න බලන්න මෙනුර. මෙනුර
මොකක්ද එන්නවලු අංක දෙක. අංක දෙක. දෙක. පුතේ මේක හොඳට බලන්න. මේකේ තියෙන්නේ රූප. මේකේ කෑලි 3ක් සමානයි. මේකේ දෙකක් සමානයි. හරිද? ඊගාට මේකේ බලන්න මේකයි මේ ටික ඔක්කොම සමානයිනේ. එහෙනම් අංක දෙක ගන්න බෑ. මේකේ මේ පැත්තට මේ සමානයි මේකේ කෑලි 4යි. ඒක ගන්නත් බෑ. ඒ නිසා අංක 3 උත්තරේ වෙන්නේ. මේකයි මේ පාද 3 සමානයි. මේ පාදයට මේ පාදය සමානයි. එහෙනම් උත්තරයක් තියෙන්නේ අංක 3. හරිද? ඊළඟ එකට යන්න 302. පාද දැක්කන රටාව අනුව A සහ B ට පිළිවෙලින් පිළිතුර. A සහ B ට පිළිවෙලින් පිළිතුර වෙන්නේ මොකක්ද කියලා කියන්න. කවුද කියන්නේ? 72යි 93යි 54 නම්බර එකක් දාලා. කියනොත් දෙ නම් මතකත් නැහැ. සමුත්තිත නැහැ. සනුජී කියන්නකො. ඇවුන්නේ නැහැ. පුතේ මයික් එක ඔන් වෙලා නැහැ. ඔන් කරගන්න. ඔන් වෙලා ඕපන්. ආරයිට් හරි. මයික් එක ඔන්. අංක දෙක. කීයද පුතේ? අංක දෙක. අංක 2. මොකක්ද මේ රටාව කියන්න පුළුවන්ද? රටාව හොයාගන්න බෑ. බලමු අපි රටාව දන්න කෙනෙක්. හිරුස් පාන්. පාන් කියන්න පුළුවන් නේද රටාව? 302. කොහොමද පුතේ හැදෙන්නේ කියලා කියන්නේ මොකක්ද උත්තරේ කියන්නේ ඉස්සෙල්ලා 302ට? අංක දෙක. දෙක. මොකද්ද පුතේ රටාව කියන්නකො මට? පුතේ අපි බලමු රටාව දන්න කෙනෙක් හොයාගන්න. හෂෙන් දන්නවද රටාව? දැන් තමයි රටාව හොයන්න පටන් ගන්න. හෂෙන් දන්නෙත් නැහැ. එනේ අපි මෙනුරටම අවස්ථාවක් දෙන්න. මෙනුර කියන්නකො. රටාව කියන්නේ රටාව දන්නේ කොහොම බලන්නේ ඊගාවට ඉරුෂ දන්නෙත් නැහැ නේද? ඉතින් මම කියන්න වෙනව නේද? හරි මේකේ බලන්න පුතේ. දැන් මේ 4 ගුණිතය බලන්න. 4 වරක් 4 කීයද? 16යි. 5 වරක් 5 කීයද? 25යි.
මෙතන 9 වරක් 9 81යි. එහෙනම් 64 වෙන්නේ කීයෙන්ද 8ෙන්. 8 වරක් 8 64යි. හරි නේද? 8 වරක් 8 64යි. ඊළඟ එකේදී බලන්න 6යි 6යි. 6 වරක් 6 36යි. 7 වරක් 7 49යි. රටාව යන්නේ එහෙම වර ගුණ වෙනවා. 9 9ෙන් ගුණ වුණාම මේක ආවා. ඊළඟට 4 4ෙන් ගුණ වුණා. 5 5ෙන් ගුණ වෙලා මේක. හරි නේද? පැහැදිලිද? හරි? ඊට පස්සේ මැදේ වේ සංඛ්‍යා. මැදේ වේ අතර සම්බන්ධය බලන්න. මැද සංඛ්‍යා අතර සම්බන්ධයක් තියෙනවා. මේ සංඛ්‍යා දෙකේ මැද සංඛ්‍යා. දැන් මේ වටේ සංඛ්‍යා ටික හැදෙන විදිය හරිනේ. එතකොට එන්න ඕනේ A වලට 8. A වලට 8 තියෙන අංක එක උත්තර, දෙක උත්තරය නේද? එකක් හොයාගත්තාම හරි. දැන් අනිත් ඒවා ඕනෙත් නෑ හොයන්න. හැබැයි මේකේ මැද B වලට එනම් 20 එන්න ඕනේ. මොකක්ද මේකේ තියෙන රටාව? B වලට 20 එන රටාව මොකක්ද? B වලට 20 වෙන රටාව මොකක්ද? B වලට 20 තමයි එන්න ඕන උත්තරේ. හරි. ඒක එන්න ඕනේ කොහොමද? සනුති කියන්නේ. සනුලි. B වල රටාව වෙන විදිය දැන් සනුලි කියනවා කිව්වා. බලමු සනුලි කියන්නේ කොහොමද කියලා. සනුලිත් නෑ සද්දයක් නෑ. හරි පුතේ මේමයි හදන්නේ. බලන්න මේකේ දැන් අපි යනවා මේකේ රටාවට. එකතුවක් තියෙන්නේ සංඛ්‍යාව. මේ දෙක එකතු කරලා බලන්න. මෙතෙන්ට එනව නේද උත්තරේ? 8යි 8යි එකතු කරාම 16යි. 15යි 10යි එකතු කරාම කීයද? 25යි. මෙතන 40යි 41යි එකතු කරාම 81යි. හරි. 30යි 34යි එකතු කරාම 64යි. ඊළඟට 14යි 12යි එකතු කරාම 36යි. හරි. ඊළඟට මේ දෙකේ එකතුවෙන් මේක හැදෙන්න ඕනේ. එහෙනම් 49න් 29ක් අඩු කරාම B වලට එනවා කීයද? 20යි. හරිද බලන්න. ඔගේ රටාවක් යන්නේ මේ. මේ දෙකේ 4 ගුණිතය 16යි. ඊළඟට 5 ගුණිතය 25යි. හරි. 9 ගුණිතය 81යි. ඊළඟට මෙතන ගුණිතය 64 වෙන්න ඕනේ. 64 වෙන්න නම් 64 අපි කියන ඕගොල්ලෝ පුතේ වර්ග සංඛ්‍යා. සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරාම ලැබෙන උත්තරයට වර්ග සංඛ්‍යා. කියන්නේ නම් 64 වර්ගමූලය කියන්නේ 8යි කියන්නේ. 8 ගුණ කිරීම 8 64.
6 වරක් 6 36යි 7 වරක් 7 49යි. කොහොමනේ හැදුනේ නේද? ඒ වගේ මේ සංඛ්‍යා දෙකේ එකතුවෙන් ඔය ඊතල ඔය විදියට දාගන්න ඔයාලා. ටියුට් එකේ. එතකොට ඔයාලට ඔගේ උත්තර හොයාගන්න ගියාම පස්සේ දවසකදී ඔබ හොයාගන්න ලේසි. හරිද? හරි. ඊගාවෙකට යමු අපි. පාත රූප සඳහා 10ට අඩු සංඛ්‍යාමය වටිනාකමක් දී ඇත. ඒ සංඛ්‍යාමය වටිනාකම අනුව 303 304 ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න කියලා කියනවා. right. දැන් අපි මේවට වටිනාකම් දාගමු. වෘත්තයට කීයක් දෙන්න ඕනේ හෂේ? කියන්න. හතරක් වෘත්තයට 4ක් දානවා. ඔන්න ඔයා කියන ඉඳ 4ක් දැන්න. එතන කොටුවට කීයද? කොටුවට එකක් කොටුවට 1යිද? දෙකයි කොටුවට 2යි. කොටුවට 2යි. ත්‍රිකෝණයට ත්‍රිකෝණයට කීයද? හය 6යි. ත්‍රිකෝණයට 6යි. සනුලි වෙන්නේ සනුති සමජ්‍ය මොකෝ නිදි නැගිටලා ඉන්න ඕනේ අවදී. සමජ්‍ය කියන වෘත්තයට කීයද අගය? 4යි 4යි. වෘත්තයට 4යි. අපි මේ වෘත්ත වලට දාගමු. ඔයාලත් දාගන්න වෘත්ත ඔක්කොටම 4යි. කොටුවට 2යි නේද? ත්‍රිකෝණයට කීයද පුතේ නම්? 8යි 8යි. ත්‍රිකෝණයට 8යි. එහෙනම් අපි ත්‍රිකෝණයට දාගමු 8යි කියලා. ත්‍රිකෝණයට 8යි නම් කොටුවට 2යි. 8ෙන් 2ක් අඩු කරාම මේකට 6යි නේද? ඔව් හරි. එහෙනම් දැන් අපි යමු ප්‍රශ්න වලට බලන්න. දැන් අපෙන් අහනවා ඊයත රූප වලට අණු වටිනාකම අණු පෙළ ගැස්සූ විට නිවැරදි පිළිතුර. වැඩිම වටිනාකමේ ඉඳලා ගැව්වු පෙළ ගැස්සුවොත් එහෙම එන්නේ ත්‍රිකෝණයයි ලියුම් කවරේයි එන්න ඕනේ. එහෙම උත්තරයක් නැහැනේ. එහෙනම් අඩු වටිනාකම තියෙන්නේ මොකේද? කොටුව. කොටුව වෘත්තය ලියුම් කවරය සහ ත්‍රිකෝණය. කොටුව වෘත්තය ලියුම් කවරය සහ ත්‍රිකෝණය තියෙන්නේ මොකක්ද? අංක 2 උත්තරය. කොටුව ත්‍රිකෝණය වෘත්තය. හරි නේද? 2 4 6 8. හරි. ඊළඟට අපි යනවා 304ට. නිවැරදි සම්බන්ධය දැක්වෙන පිළිතුර. දැන් අපි මේවට අගයන් ටික දාමු බලන්න. කොටුවක අගය ආවේ අපිට කීයද? 2යි. කොටුවක 2යි, වෘත්තයක 4යි. මේකට 6යි, ත්‍රිකෝණයට 8යි. 8යි 2යි 10යි. මෙතන 6යි 4යි 10යි. මේකට 2යි 2යි 7. මේක 6යි 6න් 2ක් 4යි. වෘත්තයට 4යි 2යි. නිවැරදි සම්බන්ධයක් තියෙන්නේ මොකේද එහෙනම්? දිනුජ මොකේද පුතේ තියෙන්නේ? අංක 3 අංක කීයද පුතේ? එකද දෙකද තුනද? දිනුජ ස්ට්‍රක් වෙනවා ෆෝන් එකේ. හරි කියන්නේ. කියන්නේ පුතේ? මයික් එක ඔන් වුණා. හරි.
මොකක්ද දෙන්න ඕනේ? 1ද 2ද 3ද? 2. දෙවෙනි උත්තරේ එන්න ඕනේ පුතේ. දැන් මේකේ බලන්නකො මේ දෙකේ එකතුව සමානයි 8යි 2යි 10යි 6යි 4යි 10යි. අංක දාගන්න. එතකොට අපිට මේවා හදාගන්න ලේසි නේද? අපි යමු 305ට. කිස්කොටු වලට ගැලපෙන කොටස කුමක්දයි තෝරන්න කියලා තියෙනවා. අපි අහලා බලමු කාගෙන් දහන්නේ කවුද ඉන්නේ ඊළඟට. ආකේෂ මොකක්ද දෙන්න ඕනේ කියන උත්තරේ? අංක 2. අංක 2. ආකේෂ කියනවා නම් අපි බලමු නේද? ආකේෂ කියන නිසා අපි බලමු. මේ වැරුද්දේ බලන්න මේකට එහා පැත්තට විරුද්ධ පැත්තේ එන්නේ උඩට ත්‍රිකෝණය එන්න ඕනේ. උඩට එනවා. පහළට තියෙන එකට විරුද්ධ පැත්තට එන්නේ මේ අතට. හරි. ඊට පස්සේ ඒ අතර තියෙන එකට පහළට එන්නේ. හරි. දකුණට යනකොට උඩට. නෑ. ඔව්. ඒ උත්තරයක් තියෙන්නේ මොකේද? අංක ඔව් මේක එන්න ඕනේ උඩට නේද? මේක එන්න ඕනේ උඩට. උඩට ආවම උත්තරේ තියෙන්නේ අංක 2 උත්තරේ. හරි. හිස්තැනට ගැලපෙන රූපය කුමක්ද කියලා අහනවා. මේ පළවෙනි රූප කොටස් දෙකේ එකතුවෙන් තමයි තුන්වෙනි රූපය හැදිලා තියෙන්නේ. එහෙනම් මට කියන්න බලන්න ඊළඟට කවුද කියන්නේ? මේ කැමරා ඔන් කරලා තියාගන්න පුතේ නැත්නම් මට කවුද කොහෙන්ද කියලා හොයාගන්න බෑ. නම් දාලා නැහැ. බිනරු කියන්නකෝ මට මේකට එන්න ඕන උත්තරේ මොකක්ද කියන්නේ? පූර්ණිමා මොකක්ද දෙන්න ඕන උත්තරේ? භාග්‍ය කියන්නකෝ. ප්‍රණාමිගේ මල්ලි භාග්‍ය. බෑ නේද? කට්ටිය හොයාගන්නත් බෑ. හරි මෙතකොට බලන්න පුතේ මෙහෙමයි එන්න ඕනේ මේක ඈ. හරි මේකේ අපි ඕක තමයි හරියන්නේ. හරි බලමු මේක එන්නේ මෙහෙම. මේ අතට එකක් තියෙනවා මේ අතට තියෙනවා ඊළඟට මේ අතට එනවා. හරිනේ? රුපියල් අඳින්නයි ඕනේ. ඊට පස්සේ මේ කොටස ගෙනත් තියෙනවා මෙහෙම එකක් එනවා. ඊළඟ එක එන්නේ මේ අතට. ඔන්න ඔයගේ රූපයක් තමයි එන්නේ. හරිද? දැන් මෙතෙන්දි කරලා තියෙන්නේ මේ කතිරේ ගෙනල්ලා මේ දෙක මැද්දෙන් තිබ්බා. ඔය තුන්වෙනි රූපය. ඊට පස්සේ මේකෙදි කරන්නේ මේක ඇරගෙනලා මෙතනින් තිබ්බා මෙහෙට ගියා. ඊළඟ මෙහෙට ගිහිල්ලා මෙතන ඉඳලා මෙහෙට ආවා. එහෙමනේ හැදිලා තියෙන්නේ නේද? රූප දෙක එකට තියෙනකොට හැදෙන රූපේ. හරි නේද? ඒ වගේ අපිට එන්නේ මේකට එන්න ඕනේ ඔය වගේ උත්තරයක් 306ට. මුලින්දී ඇති රූප දෙක එක මත එක තැබුව විට ලැබෙන රූපය තෝරන්න කියලා තියෙනවා. මුලින් දීලා තියෙන රූප එක උඩ එක තිබ්බාම ලැබෙන රූපය තෝරන්න කියලා තියෙනවා.
ගොඩක් ළමයින්ගේ ෆෝන් වල නම් තමයි තියෙන්නේ පුතේ. ඒකට හොයාගන්න බෑ මට කවුද කිව්ද මන් කියලා. කැමරාවත් ඔන් කරලා තිබුණා නම් මූණෙන් හරි හොයාගන්න පුළුවන්. මුලින්දී ඇති රූප දෙක එකම දෙක දැපු විට ලැබෙන රූපේ. දැන් මේ රූප දෙක එක උඩ එක තිබ්බාම ලැබෙන්න ඕනේ මොකද්ද රූපේ? පළවෙනි රූපේ ගන්න බෑ මැද පාට වෙලා නැහැ. දෙවෙනි රූපයට යන් අපි දෙවෙනි රූපයට ගියාම අපිට ගන්න පුළුවන්ද? ඔව් මැද කොටුවක් තියෙන නිසා දෙවෙනි රූපේ ගන්න පුළුවන්. තුන්වෙනි එක ගන්නත් බෑ. එහෙනම් උත්තරේ වෙන්නේ අංක 2 උත්තරය. 308. බලන්න මේකේ පළවෙනි රූප දෙක එක උඩ එක තිබ්බාම ලැබෙන රූපය අපෙන් ආන්නේ. පළවෙනි එක ගන්න බෑ හේතුව මෙන්න මේ වගේ මැද කොටුවක් නැනේ නේද? දෙවෙනි එක ගන්න පුළුවන්ද? දෙවෙනි එක ගන්න පුළුවන්. තුන්වෙනි එක ගන්නත් බෑ. ඇයි හේතුව තුන්වෙනි එක ගන්න බැරි මේ ඉර මෙතනින් එනවා නම් මැද්දෙනුත් යන්න ඕනේ. මේක විතරක් පේන්න නොපෙනී මේක විතරක් පේන්න තියෙන්න බෑ. ඒ නිසා අංක 2 උත්තරේ. ඊට පස්සේ ඔන්න අපි යනවා ගැටළු වලට. බලන්න කමල් රුවන්මෙන් දෙගුණයක් වයසයි. විමල් කමන්මෙන් දෙගුණයක් වයසයි. දැන් මේකෙදි පුතේ හදද්දි ලේසි ක්‍රමයක්. කමල් රුවන්මෙන් දෙගුණයක් වයසයි. කමල්ට දාගන්න අපි 2යි කියලා. හරි? රුවන්මෙන් දෙගුණයක්. එහෙනම් රුවන්ට 1යි නම් කමල්ට 2යි. විමල් කමල්මෙන් දෙගුණයක් වයසයි. විමල් කමල්ට 2යි කමල්ට 2යි. එහෙනම් විමල්ට 4ක් වයසයි. ඒ වගේ. තිදෙනාගේ වයස් වල එකතුව 49ක්. දැන් මේ ටික එකතු කරන්න. දැන් මේක මම බෝඩ් එකට අරගෙන හදන්නම්. හරිද? ප්‍රශ්නේ හොඳට බලාගෙන හදමු අපි. දැන් මේවා තමයි පුතේ ගණිත ගැටලු කියලා කියන්නේ. හරිද? බලන්න කමල් කියලා ඉන්නවා 3 දෙනෙක් ඉන්නවා. කමල් රුවන් සහ ඔය ටියුට් එකේම පැත්තකින් හරි පුතේ නැත්තම් කටු වැඩ පොත හරි අරගෙන හදමු අපි මේවා. කටු වැඩ කරන්න ඕනේ නැත්තම් උත්තර වලට යන්න බෑ. දැන් බලන්න කමල් රුවන් සහ විමල් 3 දෙනෙක් ඉන්නේ. කමල් රුවන්මෙන් දෙගුණයක් වයසයි. රුවන්ට අවුරුදු 1යි නම් කමල්ට 2යි. හරිනේ? ඊට පස්සේ දෙගුණයක් වයස. විමල් කමල්මෙන් දෙගුණයක්. විමල් කමල් වගේ දෙගුණයක් වයසයි. දැන් මෙයාගේ වයස එකතුව කීයද එහෙනම් මේ වගේ දෙගුණයක් 4ක්. දෙවරක් දෙක 4යි. පැහැදිලිද? ඊට පස්සේ කියනවා මේ 3 දෙනාගේම වයස් වල එකතුව අවුරුදු 49ක්. දැන් මේ ටික එකතු කරමු. 4යි 5යි 6යි 1යි කීයද 7යි. ඒ එකතුව සමානයි කීයද පුතේ අවුරුදු 49ට. තේරුණාද? මේ 3 දෙනාගේ වයස් වල එකතුව සමානයි අවුරුදු 49ක්. එහෙනම් අපි මේවට දාගත්ත සංඛ්‍යාත් අපි මේ විදිහට එකතු කරමු. 1යි 2යි 4යි එකතු කරාම කීයද 7යි. හරිනේ? එහෙනම් අපි බෙදමු 49 බෙදන්න කීයෙන්ද 7ෙන්. 49 බෙදුවාම අපිට එනවා 7යි කියලා. 7 වරක් 7 40. ඒ කියන්නේ එකක් නම් 7යි. දෙකක් නම් 14යි. හතරක් නම් 7 වරක් 4 28යි. දැන් මේ ටික එකතු කරලා බලන්න. 28යි 14යි 7යි එකතු කරාම 49 එනවා නේද? හරි. මේ වගේ එකක් හදාගන්න එමය. මේවට ඔයාලට සංඛ්‍යා දාගන්න පුළුවන්. දැන් අපි රුවන්ට දැම්ම කියමුකෝ අපි 3යි කියලා. රුවන්ට අපි දානවා 3. එහෙනම් කමන්ට ඒ වගේ දෙගුණයක් 6යි. විමල්ට ඒව දෙකක් කීයද? 12. හරිනේ? 12ක් දැම්ම. 6 ඒව දෙකක් 12. දැන් අපි මේ ටික එකතු කරමු. 12යි 6යි 18යි 19යි 20යි 21යි. ඒ විදිහට එන්නේ නේද? 21යි. 21 ආවම 21න් 49 බෙදන්න බැරි නිසා අපි ඒක පොඩි කරගන්න ඕනේ. හරිද? ඒ නිසා අපි පොඩි ඉලක්කමක් දාගත්තාම මේ වගේ දාගත්තාම මේක හදාගන්න ලේසි. හරි නේද? හරිද ඒක? හදාගන්න ওই විදිහට. ඊළඟ ප්‍රශ්නෙට යන් අපි බලන්න 310 ප්‍රශ්නේ. සමචතුරස්‍රාකාර ඉඩමක පැත්තක දිග මීටර 15යි. දැන් සමචතුරස්‍රාකාර ඉඩමක් තියෙනවා. මේකේ පුතේ පැත්තක දිග මීටර 315. සෝරි. මීටර 15යි නේද?
මීටර 15යි. ඉඩම වටා මීටර 5න් 5ට කණු සිටුවන්න. ඉඩම වටා ඇති මුළු කණු ගන්න. දැන් මේ වගේ එකක් හදද්දී අපිට ලේසියෙන්ම හදාගන්න පුළුවන් මේ. අපි බලමු මේ වගේ එකක් හදාගන්න ලේසිද. දැන් මේකෙදි අපිට අර වෙන ප්‍රශ්න වෙනම ඕවා ඔළුවේ තියාගන්න නැතුව අපි මේ ප්‍රශ්නේ විතරක් හදමු. සමජතුරස්‍රාකාරයි ඉඩම මේ ඉඩම වටේට මොකද කරන්නේ? මීටර 5න් 5ට මොකද කරන්නේ පුතේ? කණු හිටෝ. දැන් සමජතුරස්‍රාකාර ඉඩමක් ඔන්න මේ වගේ ඉඩමක් කියලාමු අපි. උපකල්පනයක් ගත්තා ඔය වගේ ඉඩමක්. මේකේ එක පැත්තක් දිගයි මීටර 15. මේ පැත්තත් 15යි, මේ පැත්තත් මීටර 15යි, මේ පැත්තත් මීටර 15යි. හරි නේද? ඉඩම වටේට දිග 15 15 තියෙන. හරිද? 5න් 5ට කණු හිටවන. හරි? 15 ඒවා එතකොට වටේ මුළු දිග එනවා මීටර කීයක්ද? 15 ඒවා 4ක් මීටර 60. එහෙනම් මේක අපි බෙදනවා කීයෙන්ද? 5න්. 65න් බෙදුවාම 12ක්. කණු ගාන කීයද එන්නේ? 12යි නේද? ඒකම අපිට මේකෙන් හදා ගන්නත් පුළුවන්. 12 15 බෙදමු අපි කීයෙන්ද? 3ෙන්. මීටර 5න්. 5න් බෙදෙනවා. 5න් 5 හිටවන්නේ 15 බෙදුවාම එනවා අපිට 3යි. එහෙනම් එක පැත්තකට කණු 3යි. 3 ඒවා 4ක් කීයද? 3 වරක් 4 12. ඔය ක්‍රම දෙකෙන්ම හදන්න පුළුවන් එකම උත්තරේ. එතකොට ඔයාලා අර මතක තියාගන්න යන්න එපා. අර මුළු අතරේ කණු අතර ඒවා පත කල්පනා කරන්න එපා. ඕවා පැටලෙන තැන්. තේරුණාද? ඒ නිසා හොඳට කල්පනා කරලා හදන්න ඕනේ මේ වගේ ප්‍රශ්නයක් අවබෝධ කරගෙන හදන්න ඕනේ. හරිද? දැන් ඒතකොට මේ වගේ එකක් තියෙනකොට එක පැත්තක දිග මීටර 15යි මීටර 5න් 5ට කණු හිටවන්නේ වටේට කණු කීයක් ඕනේද කියලා අහනවා. 15 5න් බෙදුවාම 3යි 3 ඒවා 4ක් 12යි. ඒව හදන්නත් පුළුවන්. ඒව නැත්තම් 15 ඒවා 4ක් 60යි මීටර 5න් 5ට කණු හිටවන්නේ 60 බෙදෙනවා 5න්. එතකොට එනවා අපිට 12යි. දෙකෙන්ම එන්නේ එකම උත්තරේ. හරිද? හරි නේද? ඊළඟ ප්‍රශ්නෙට යමු අපි. වෙනි ප්‍රශ්නේ නේද? 311. එකේ සිට 100ට ඉලක්කම් ලිවීමේදී 3 ඉලක්කම ලියවෙන වාර ගණන කීයද? එකේ ඉඳලා 100ට 100ටයි තින්නේ 100ට ලිවීමේදී 3 ඉලක්කම ලියවෙන වාර ගණන. දැන් මේවට අපි ඉස්සෙල්ලා කියලා දීලා තියෙනවා මතක තියාගන්න. ආපහු සැරයක් අපි හදලා බලමු කොහොමද එන්නේ කියලා. 3 ඉලක්කම් කීයක් කියලා බලන්න. 3 ආපහු වෙනවා කීයද? 13 23 33 43 sorry 33 ඉතල මෙතන එනවා නේද? 30 මෙතන 33 නේ. 33 ඉස්සෙල්ලා 30 31 32 33 34 35 ඒ පැත්ත ඊට මැද නිසා මම මෙහෙන් ලියන්නම් 36 37 38 39 හරි ඊට පස්සේ 43 53 63 73 83 93 කොහොමද එන්නේ 3 ඉලක්ක හරි අපි බලමු 3 ඒවා කීයක් තියෙනවද 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි හරි එකේ ඉඳලා 100 දක්වා තුනේ ඉලක්කම් කීයක් තියෙනවද 20ක් තියෙනවා පුතේ ඕක අමාරු එකක් නෙමෙයි ඔයාලා මතක තියාගන්න ඕනේ මෙච්චර හරි එකේ ඉඳලා 100 දක්වා 100ට එකේ ඒවා 20යි දෙකේ ඒවා 20යි තුනේ ඒවා 20යි හතරේ ඒවා 20යි පහේ ඒවා 20යි හයේ ඒවා 20යි හතේ ඒවා 20යි අටේ ඒවා 20යි නවයේ ඒවා 20යි
10 ඒවා 20. ඔච්චර. 10 ඒවා නෑ. 10 ඉලක්කම නෙමෙයි. හරි. හරිද? 1 ඒවා 20යි 2 ඒවා 20යි 3 ඒවා 20යි 4 ඒවා 20යි 5 ඒවා 20යි 6 ඒවා 20යි 7 ඒවා 20යි 8 ඒවා 20යි 9 ඒවා 20යි. ඔච්චරයි මතක තියාගන්න. හරිනේ? ආයෝක හද ඉන්න දෙයක් නැහැ. එකේ ඉඳලා 100 දක්වා ඇහුවොත් එහෙම ඔන්න හැම ඉලක්කමෙම කීය ගානේ තියනවද? 20 ගානේ තියෙනවා. හරි. ඊළඟ එකට යමු. ඊළඟට තියෙනවා ඉඩමකින් අටෙන් දෙකක පොල් වගා කර ඇත. කාලක තේ වගා කර ඇත. ඉතුරු කොටසේ ඉඟුරු වගා කර ඇත. ඉඟුරුක වගා කර ඇති බිම් ප්‍රමාණය. දැන් බලන්න මේ ඉඩම මේක අඳ ගන්න මෙහෙම ඔයාලගේ පොතේ ටියුට් එකේම අඳින්න මෙහෙම. මේ වගේ ඉඩමක් ඇඳ ගන්න. ඔන්න ඉඩම. මේක ඇඳලා. මෙහෙම ඇඳ ගන්න. ඉඩමක් තියෙනවා. ඉඩමකින් අටෙන් දෙකක පොල් වගා කරලා තියෙනවා. දැන් මේක අපි 8කට බෙදාගමු. ඔන්න භාගයයි 2යි 8යි. හරි. 4 4 8ක් තියෙනවා. ඔය අතර ගන්න මේ අතර ඇඳගත්තත් කමන්නේ. ලොකු කොටුවක් ඕනේ පොඩි එකක් ඇඳගන්න. මේ ඔය එකක් ඇඳලා. ඊට පස්සේ මේක බෙදුවා. සමාන කොටවල් වලට බෙදුවා. භාගයක් කියන්නේ ඒකට ඔච්චර. හරි. එතකොට ඔන්න ඔහොම නිකන් ගහගත්තා. හරියටම කියන්න ඕනේ නැහැ. එතකොට 8න් දෙකක් පොල් වගා කරා කියන්නේ මෙන්න මේ දෙක පොල් වගා කරා. 4න් එකක තේ වගා කරලා තියෙනවා. මුළු ඊටම 4ට බෙදුවාම 1යි 2යි 3යි 4යි. 4න් එකක තේ වගා කරලා කියන්නේ මෙන්න මේ කොටසේ තේ වගා කරලා තියෙනවා. හරි. ඉතුරු කොටසේ ඉඟුරු වගා කර ඇත. ඉඟුරු වගා කර ඇති ඉඩම මුළු බිම් ප්‍රමාණය. ඔන්න බලන්න. 8න් නම් 4යි. 8න් නම් කීයද පුතේ 4යි. 4න් නම් කීයද? 4න් නම් 1යි 2යි 3යි 4යි. 4න් නම් කීයද? 4න් 2යි. මුළු ඉඩමෙන් නම් කොච්චරද? 2න් 1ක්. භාගයක්. බලන්න. 8න් නම් 4යි 4න් නම් 2යි. එහෙනම් උත්තරේ මොකක්ද? අංක 2. එන්දාම ලස්සනට උත්තරේ එනවා. ඕක භාග සංඛ්‍යා ගුණ කිරීම එකතු කිරීම වලට යන්න එපා. ඔයාලට ඒවා පැටලෙන්න පුළුවන්. ඔයාලට භාග සංඛ්‍යා එකතු කරන්න ගුණ කරන්න උගන්වන්නේ 8 පන්ති විතර නේද? එච්චර දුර යන්න ඕනේ නැහැ. අපි කලබල නැතුව ඇඳලා හදන්න. හරි. ලොකු බරපතල ඔලුවට දාගන්න ඕනේ නැහැ. හරි නේද? right. ඊට පස්සේ අපි 313ටත් හදමු. 313ත් හදමු. මේව රූප දෙකේ ඇති ත්‍රිකෝණ ගන්න සහ සමචතුරස්‍ර ගන්න. මේවා හදන්න උත්තර දීලා තියෙනවා 1යි ඉලක්කම් දාන්න 2යි 3යි 4යි. ඔය ටික එකතු කරන්න. 4යි 3යි 7යි 8යි 9යි 1යි 10යි. ත්‍රිකෝණ 10ක් තියෙන්නේ අංක 1 උත්තරය නේද? හරි. චතුරස්‍ර නම් මේකේ අපි දාගත්තා 1 2 3. 3 ගුණ කිරීම 3 කියලා කියන්නේ 3 වරක් 3 කීයද 9යි. දෙවරක් 2 4යි. එක් වරක් 1 1යි. 9 වරක් 9යි 1යි 10යි 4යි 14. හදාගන්න ලේසි නේද? හරි. උත්තරේ අංක 1 313. හරි නේද පුතා? right. 313ට එනකන් අපි හැදුවා. එතකොට මේ ටියුට් එකේ තව පිටු දෙකයි තියෙන්නේ නේද? ඒ දෙක පුතේ ඊගාව දවසේදී බදාද දවසේදී අපි කතා කරමු. එතකොට මම හෙට අනිද්දාට අනිත් ටියුට් එකක් දාන්නම්. ඒකත් ඔයාලා ගන්න. අපි බදාදට අර පිටු දෙකයි ඊගාව ටියුට් එකේ කොටසකුයි කතා කරමු. හරි නේද? right. එහෙනම් උවමනාවෙන් මහන්සිලා වැඩ කරන්න. චුට්ටක් මේ මාසෙ ඉඳලා වැඩි කැපකිරීමක් කරලා අපි කොහොම හරි ශිෂ්‍යත්ව විභාගේ අංක 1 ළමයි ටික ඔයාලා බවට පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ලංකාවෙන්ම වැඩිම ලකුණු ගන්න සෙට් එක. තේරුණාද? 190ට වැඩිය ගන්න ඕනේ. හරිනේ? ඒකට මම මේ කරන්නේ උදව්වක්. හරිද? ඒකට ඔයාලා මහන්සි වෙන්න ඕනේ. ඔයාලට තමයි ඒ ජයග්‍රහණය තියෙන්නේ. හරිනේ? හරි. එහෙනම් පරිස්සමෙන් ඉන්න. අයවන් උස්සන්නයි ජෙසු පිටයි දෙපිටයි good night.